චැම්පියන්ස් ට්‍රෝෆි එහෙම නැත්නම් ශූරයන්ගේ කුසලානය මේ දිනවලදී පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව හා පාකිස්තානය අතර දේශපාලනික මතකැටුම් නිසා ඉන්දිය කණ්ඩායම චැම්පියන්ස් ට්‍රෝෆි තරඟාවලියේදී පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කර තිබුණා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඉන්දිය කණ්ඩායම තරඟ කරන සියලුම තරඟ පැවැත්වුණේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගණයේදී වීම සුවිශේෂී කරුණක්. එම තත්ත්වය මත අනෙක් සියලු කණ්ඩායම් පාකිස්තානයේ විවිධ ක්‍රීඩාංගණ යටතේ ක්‍රීඩා කරන විට ඉන්දිය කණ්ඩායම පමණක් එකම ක්‍රීඩාංගණයකදී ක්‍රීඩා කරමින් එකම හෝටලයක විවේක ගනිමින් ක්‍රීඩා කිරීමෙන් ඉන්දිය කණ්ඩායමට විශේෂ සැලකිල්ලක් හිමිව තිබෙන බව බොහෝ ක්‍රිකට් විචාරකයන් මේ වන විට මත පළ කර තිබෙනවා. ඒ සාධාරණ තත්ත්වයක් නොවන බවයි විචාරකයන් ඇතුළු බොහෝ දෙනා පවසන්නේ. ඉතින් මෙම තත්ත්වය ගැන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරු රසී වැන්ඩඩූසන්ද සිය අප්‍රසාදය පළ කර තිබුණා. එහිදී ඌ සඳහන් කර තිබුණේ මෙවැන්නක්. එක තැනක නවතින්න, එක හෝටලයක නවතින්න, එකම පහසුකම් වල පුහුණුවීම් කරන්න, එකම ක්‍රීඩාංගණයේ එකම තනතිරුවක හැම වෙලාවෙම ක්‍රීඩා කරන්න පුළුවන් නම් ඒක අනිවාර්යෙන්ම වාසියක්. ඒක දැනගන්න රොකට් විද්‍යාඥයෙක් වෙන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. ඒ වාසිය පාවිච්චි කිරීමේ වගකීම ඔවුන්ට පැවරුණු ඇත. යනුවෙන් දකුණු අප්‍රිකානු පිතිකරු රසී වැන්ඩඩූසන් සිය අප්‍රසාදයේ පළ කර තිබුණා. ඒ වගේම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස්, බටහිර ඉන්දිය කොදෙව් හිටපු ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචඩ් වගේම පාකිස්තානයේ හිටපු ක්‍රීඩක ඉන්සමා මුල් හක් ඉන්දියාවේ මේ ක්‍රියාකලාපය ගැන ඔවුන්ගේ අප්‍රසාදය පළ කර තිබුණා. ඉතින් මේ තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න යන්න.